අයිබන් කියලා පිළිගන්නවා පුතේ O level science with රමේෂ් කමගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක මේ ඔයගොල්ලෝ දකින. පළවෙනි වීඩියෝ එකේදී ඔයාලට මතක ඇති අපි කතා කරේ මෙන්න මෙයාව 14 11 grade 11 වල unit 14 හයිඩ්‍රෝකාබන් හා ව්‍යුත්පන්න. ඒකේ පළවෙනි සෙෂන් එකේදී මම ඔයගොල්ලන්ට හයිඩ්‍රෝකාබන ගැන මූලික හඳුන්වා දීමක් දීලා ඊට පස්සේ ඇල්කේන ගැන කතා කරලා ඉවර කරා මතකයි. එහෙනම් වැඩි කතා නැතුව ඔයගොල්ලෝ දැන් දන්නවා මේ වීඩියෝස් ටික බලන ගමන් අපි හරිම ෂෝට් වීඩියෝස් විදිහට තමයි ගෙනෙන්නේ. නෝට් කියවන්නේ නැහැ. ඕලන්ට ටක් ගාලා ඕනම වෙන වැඩක් කරන ගමන් මේ වීඩියෝස් ටික බලලා දැනුම ගන්න පුළුවන්. අද දවසේ පුතා මාතෘකාව වෙන්නේ ඇල්කීන. ඇල්කීන. රයිට්. එතකොට අපි ඇල්කේන ගැන කතා කරලා ඉවරයි. ඇල්කීන මේකත් පොඩි වීඩියෝ එකක් විදිහට කෙටියෙන් වැඩේ ගොඩ දාගමු. රයිට්. ඇල්කීන. දැන් ඔයාලට මතකයි අපි අපේ සිලබස් එකේ O level එකේ තිබුණේ රේඛීය හයිඩ්‍රෝකාබන විතරයිනේ. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කයින නම් ගොඩක් විස්තරයක් කරන්නේ නෑ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ. ඇල්කේන සහ ඇල්කීන තමයි ගොඩක්ම බර දෙන්නේ. එතකොට මේක හොඳට දාගත්තා නම් වැඩේ ගොඩම ගොඩ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලනවා නම් මුලින්ම ඔයා කලින් වීඩියෝ එක බලන්න නැතුව පුතේ ගිහිල්ලා කලින් වීඩියෝ එක අනිවාර්යෙන් බලලා ඉන්න. හරිද? එතකොට මේක හොඳටම තේරෙයි. ඇල්කීන කියලා කියන්නේ කාබන් කාබන් අතර තනි බන්ධන වලට අමතරව ද්විත්ව බන්ධනයකුත් තියෙනවා නම් අය කියන්නම් කාබන් කාබන් අතර තනි බන්ධන තමයි පුතේ තිබුණේ කාගේද ඇල්කේන වල මෙයාගේ කාබන් කාබන් අතර තනි බන්ධන වලට අමතරව ද්විත්ව බන්ධනක් තියෙනවා නම් අන්න ඒ වගේ හයිඩ්‍රෝකාබන් එකකට අපි කියනවා ලීනිය රේඛීය හයිඩ්‍රෝකාබන් එකකට අපි කියනවා ඇල්කීනයක් කියලා ඇල්කීනයක් කියලා දැන් වැඩේ තියෙන්නේ ඔයාලට මතකනේ ඇල්කේන 10ක් අපි යන්දා මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් හෙක්සේන් හෙප්ටේන් ඔක්ටේන් නොනේන් ඩෙකේන් කියලා මෙයාගේ 10ක් අඳින්න බෑ මොකද කාබන් කාබන් අතර හරිද කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් පුතේ පළවෙනිම එක්කෙනා පටන් ගන්න වෙන්නේ කාබන් දෙකකින් රයිට් එතකොට මෙයාගේ දැන් ඔයාලා දන්නවා ඇල්කේනයක් නම් ප්‍රොනවුන්ස් වෙන්නේ අන්තිමට ඒන් කියලා හැබැයි ඇල්කීනයක් නම් කොහොමද ඒක කියන්නේ ඊන් කියලා ENE ප්‍රත්‍යයෙන් තමයි ඉවර වෙන්නේ මේක ENE කියලා තමයි ඉවර වෙන්නේ එතකොට මෙයාගේ පළවෙනි එක්කෙනෙක් නැහැ හරිද අපිට කාබන් දෙකකින් තමයි පටන් ගන්නෙ උදාහරණයක් විදියට ගත්තොත් මෙන්න මෙහෙම කාබන් දෙකක් දාලා මෙන්න මෙතෙන්ට ඩබල් බොන්ඩ් එක දානවා මෙන්න මේ විදියට ඩබල් බොන්ඩ් එක දැම්මහම දැන්ට ඔයාලා දන්නවා පුතා මොනවද මේ කාබන් වටේ තියෙන්නේ බන්ධන 4යි එතකොට බලන්න දැන් මෙයාගේ 1 2 3 4 හරි මෙයාගෙත් 1 2 3 4 හරි. එතකොට මෙන්න මේ විදිහට හයිඩ්‍රජන්ලා 4 දෙනා සෙට් වෙනවා. හයිඩ්‍රජන්ලා 4 දෙනා සෙට් වෙනවා. හරිද? එතකොට දැන් මෙයාගේ නම තමයි මොකද්ද? අපිට කියන්නේ මෙත් එත් කොහොම කතා කරගෙන යනකොට මේ එත් කාබන් දෙකයිනේ එත්. එතකොට මෙයාගේ නම ඉවර වෙන්න ඕන කොහොමද? ඊන් කියලා. රයිට්? එතකොට එතීන් කියලා එනවා. එතීන් එනවා එතීන් කියන්නේ මෙයාට. එතකොට මෙයාගේ පුතේ මේක තමයි ව්‍යුහ සූත්‍රය. අපි එතකොට මෙයාගේ රසායනික සූත්‍රය ගත්තොත් C2H4. එතකොට මෙයාව ගොඩක් අපිට වැදගත් වෙනවා මේ වීඩියෝ එකෙන් පස්සේ. මේ යුනිට් එකේම අන්තිමට කතා කරන්න තියෙනවා පුතා පොලිමර්ස් ගැන. ඒ කියන්නේ බහු අවයවික ගැන. බහු අවයවික කතා කරනකොට අපිට මේ පොලිතීන් හරිද පොලිවයිනල් ක්ලෝරයිඩ් ඔය වගේ දේවල් කතා කරනකොට මෙන්න මෙයා ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා ඔයා මෙයාගේ ව්‍යුහය දැනගෙන ඉන්න ඕන. ව්‍යුහ සූත්‍රය හොඳටම දැනගෙන ඉන්න ඕන. ඉතින් හරිම ලේසි පුතේ. එතකොට අපි ඇල්කීන් එක බේසික්ම ඇල්කීන් එක පටන් ගන්න මේ විදිහට කාබන් දෙකකින්. මොකද කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් ඩබල් බොන්ඩ් එකක් තියෙන්න ඕන. එතකොට මේ කාබන් වටේ තියෙන බන්ධන ගාන 4 වෙනවා. මොකද හයිඩ්‍රජන් එක්කෙනෙක් අහම මෙයාගේ 1යි ඔන්න 2යි 3යි 4යි. මෙයාගෙත් 1යි 2යි 3යි 4යි C2H4 කියලා එනවා. එහෙනම් අපි ඊළඟ එක්කෙනත් පොඩ්ඩක් අඳිමුද වැඩේ ගොඩ දාගන්න. රයිට්. එතකොට මෙයා එතීන් අපිට මෙන්න මෙහෙම අපි අඳිමු කාබන් 3 දෙනෙක්. එතකොට මම ද්විත්ව බන්ධනේ ඩබල් බොන්ඩ් එක පුතා මෙතනට දානවා. රයිට්. ඩබල් බොන්ඩ් එක මෙතනට දාලා සිංගල් බොන්ඩ් එක මෙතනට දානවා. මෙන්න මේ විදිහට. දැන් ඔයාලා මාත් එක්ක මේක තර්ක කරලා වැඩේ කරන්න. රයිට්. එතකොට පුතේ මෙන්න මේ වටේට හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් සෙට් වුණාම මේ කාබන් ගොඩ මේ කාබන්ගේ 4 හරිනේ 4 හරි ඊට පස්සේ මෙතන කාබන් වටේට බොන්ඩ්ස් 3ක් තියෙනවා ඉතින් මෙතනට අපි දාමු හයිඩ්‍රජන් එකක්
සමහරට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේතනට හයිඩ්‍රජන් දාන්න නැතුව මෙතනට හයිඩ්‍රජන් දැම්මොත් වැරදිද කියලා. no issue. කිසිම ප්‍රශ්නයක් නැහැ. එකත් හරි. රයිට් එතකොට මෙතන පුතේ මේ කාබන්ට බන්ධන දෙකක් තියෙනවා. එහෙනම් අපි තව දෙන්නෙක් දාගමු. මෙතන හයිඩ්‍රජන් මෙතන හයිඩ්‍රජන්. දැන් බලන්න මෙයාගේ බොන්ඩ්ස් හතර හරි. නේ බන්ධන හතර හරි 1 2 3 4 කාබන් වටේට හැම වෙලේම තියෙන්න ඕන. යට හතරක් සෙට් වෙන්න ඕන එච්චරයි. හරිද? බන්ධන හතරක්. එතකොට මේ කාබන්ගෙත් 1 2 3 4 හරි. මෙයාගේ කොහොමත් 1 2 3 4 හරි. එතකොට මෙයා පුතා මෙත් එත් ප්‍රොප් කාබන් 3ක් නිසා කාබන් 1 නම් මෙත් කාබන් 2 නම් එත් කාබන් 3 නම් ප්‍රොප් ඔහොම කියලා කලින් වීඩියෝ එකේ 10ට එනකම්ම සෙට් එක කියලා දීලා තියෙන්නේ රයිට්. එතකොට පුතේ මෙයාගේ සූත්‍රය වෙන්නේ අපි ප්‍රොප් කියලා ලියනවා ප්‍රොප් හරිද ප්‍රොපීන් ප්‍රොපීන් හරිද ප්‍රොපීන්. එතකොට එතීන් ප්‍රොපීන් ඊට පස්සේ අපිට බියුටීන් එකත් අපි දැන් මෙයාගේ සූත්‍රය ලියන්නත් පුළුවන්. මෙයාගේ පුතා මොකද සූත්‍රය C3යි බලන්න. කාබන් 3යි හයිඩ්‍රජන් බලන්න 1 2 3යි 4යි 5යි 6යි. C3යි H6යි. රයිට්. එතකොට අපිට මෙයා ලියන්න පුළුවන් මේ කවුද? මෙයාගේ නම ලියන්න පුළුවන් එතීන් අපි ලියලා තියෙන්නේ. මෙයාගේ නම ලිව්වා ප්‍රොපීන්. අපි මේක 1 කියලා දාගමු. මේක 2. අපි ඊළඟට තුන්වෙනි එකටත් යන්. තුන්වෙනි එක අපි ඇන්දොත් මෙහෙම බියුටීන් කියන එක අපි අඳිමු මෙහෙම. රයිට් බියුටීන් කියන එක අපි මෙන්න මේ විදිහට බියුට් බටේන් කියලා කියන්න එපා වැරදි රයිට්. එතකොට බියුට් ඊන් රයිට් මෙහෙම ඊන් කියලා එනවා බියුටීන් බියුටීන් රයිට්. මෙයාගේ පුතේ කොහොමද අදින්නේ? කාබන් 4ක් එනවා 1 2 3 4. ඔන්න පුරුදු පරිදි අපි මුල් එකට දාගමු. දැන් ඔයාලට ගැටලුවක් වෙන්න පුළුවන් මේ ඩබල් බොන්ඩ් එක ඕනම දෙකක් අතර දැම්මට ප්‍රශ්නයක් නැද්ද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම දෙකක් අතර දාන්න. හරිද? ඔයාලට පහසුවෙන් තේරුම් ගන්න තමයි මම මෙතෙන්ට දැම්මේ. රයිට්. දැන් අපි මෙතනත් ඔයාලට පුළුවන් මාත් එක්ක මේ වැඩේ කරගෙන යන්න. මෙන්න මෙහෙම හයිඩ්‍රජන් වල සෙට් එක සෙට් වෙනවා පුතේ. මෙයාගේ හතර හරි. මම මෙතනට හයිඩ්‍රජන් එකක් දානවා. මෙයාගේ මේ කාබන්ගේ දැන් ඔන්න 3ක් හරි. එහෙනම් මම මෙතනට එකක් දාලා මෙයාවත් ෂේප් කරගන්නවා. මෙයාත් ගොඩ මේක පුතේ දෙකක් දැම්ම නම් හරි මෙතන හයිඩ්‍රජන් මෙතන හයිඩ්‍රජන්. එතකොට බලන්න මෙයාගේ බන්ධන සෙට් එකම හරි නේද? නේ? මෙයාගේ බන්ධන සෙට් එකම හරි. ඒ කියන්නේ කාබන් 1 2 3 4යි. මෙයාගෙත් 1 2 3 4යි. හරිද? මෙතනත් 1 2 3යි. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ. මෙයාට තව එක්කෙනෙක් දාන්න ඕන. මෙයාට තව එක්කෙනෙක් දාන්න ඕන. එතකොට තමයි මෙයාගේ හතරක් වෙන්නේ. එතන මෙයාගෙත් 1 2 3 4 හරි. එතකොට බලන්න කාබන් කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි. C4යි හයිඩ්‍රජන් බලන්න 3යි 2යි 5යි 3යි 8යි. H8යි. ඉතින් පුතේ මේක දිගටම ඇඳගෙන ගියත් ඔයාලට තේරෙනවා සරලම ඒ කියන්නේ බේසික්ම ඇල්කීන් එක එතීන් කාබන් 2යි H4යි. ඊළඟ එක්කෙනා ප්‍රොපීන් කාබන් 3යි H6යි. බියුටීන් හරිද? කාබන් 4යි H8යි. දැන් ඔයාලට මතක් වෙන්න ඕන ඇල්කේන් වල අපි කොහොම මේ පොදු සූත්‍රයක් ගත්තා. CnH2n ධන 2. හරිද? ඒ කියන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව වගේ දෙගුණයකට දෙකක් එකතු වුනහම තමයි හයිඩ්‍රජන් වල ගාන ආවේ කාගේද? මෙයාගේ නෙමේ ඇල්කේන්ස් වල. ඇල්කේන වල. දැන් ඇල්කීන මේක නම් බැලුව බැලමට ඔයාගේ පොඩි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවනම් එයත් මේ වැඩේ කොට දායි. කොහොමද පුතේ බලන්න කාබන් ගානට වඩා දෙගුණයයි හැම වෙලේම මේ C2H4 C3H6 C4H8. එතකොට මෙයාගේ කොමන් ඉක්වේෂන් එක ලියා ගන්න හරිම ලේසි. පොදු සූත්‍රය හරිද? පොදු සූත්‍රය වෙන්නේ පුතේ CnH2n CnH2n. මෙන්න මේ විදිහට තමයි මෙයාගේ පොදු සූත්‍රය හැදෙන්නේ. රයිට්. එතකොට ඔයාලට අවශ්‍ය නම් මොනවද ඇල්කීන 10ම ලියා ගන්න පුළුවන්. සෝරි ඇල්කීන 9ක් මූලික 9ක් කතා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට C2යි H4යි. හරිද? C3යි H6යි. C4යි H8යි. C5යි H10යි. C6යි H12යි. C7යි H14යි. C8යි H16යි. හරිද? C9යි H18යි. C10යි H20යි. මේ විදිහට. එතකොට මෙයාලව නම් කරන්න පුළුවන් පුතා. දැන් අපි පළවෙනි එක්කෙනා දන්නවා. මේක එත් මේක ප්‍රොප්
හරිද මම ලියාගෙන යන්නම් බියුට් පෙන්ට් කාබන් 5 නිසා පෙන්ට් කාබන් 6 නිසා හෙප්ට් කාබන් 7 නිසා ඔක්ට් කාබන් 8 නිසා නොන් කාබන් 9 නිසා සොරි දෙකක් පැටලුණාද උදේ 5 6 7 8 9 10 එත් ප්‍රොප් බියුට් පෙන්ට් හෙක්ස් අපුතේ මෙතන හෙක්ස් වෙන්න ඕන සොරි මගේ අතින් වැරදීමක් වුණේ හෙක්ස් හෙප්ට් ඔක්ට් කාබන් 8යිනේ ඔක්ට් නොන් ඩෙක් එතකොට මෙයාලා කොහොමද කියවන්නේ අන්න අර ඊන් ප්‍රත්‍ය එනවා එතීන් ප්‍රොපීන් බියුටීන් පෙන්ටීන් හෙක්ස්ඊන් හෙප්ටීන් ඔක්ටීන් නොනීන් දෙකීන් ඉතින් හරිම ලේසි ඔයාලට මෙච්චර වගේ වෙන කන්නම් මං හිතන්නේ මේ විතරින් පල්ලෙහා වගේ ලොකුවට අහන්නේ නෑ පුතේ මේ ටික තමයි එතකොට එතීන් ප්‍රොපීන් බියුටීන් පෙන්ටීන් මේ ටික දැනගත්තා නම් ඇති මං හිතනවා හොඳටම ඇති වෙයි කියලා ඒකත් විශේෂයෙන්ම මෙන්න මෙයා අපිට වැදගත් වෙනවා පොලිමර් පාර්ට් එක කතා කරද්දී හරිද ඒ කියන්නේ බහු අවයවක ටික කතා කරද්දී මෙයා අතිශයින් වැදගත් වෙනවා රයිට් එතකොට පුතේ ආයෙත් කියනවා අපි හයිඩ්‍රෝකාබන්ස් පාඩමේ 14 වෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එක විදිහට තමයි මේක ගෙනාවේ ඇල්කේන ගැන සම්පූර්ණයෙන් කලින් කතා කරා. මේකේ කතා කරන්නේ ඇල්කීන්ස් ගැන. මෙයාගේ කාබන් අතර තනි බන්ධන වලට අමතරව එක් දිත්ත බන්ධනයක් තියෙනවා. හරිද? ඒ දිත්ත බන්ධනේ වාට කැමති තැනකට දාන්න පුළුවන්. දැන් ඇල්කේන වල පළවෙනියට අපිට මෙතේන් කියලා ගන්න පුළුවන් වුණාට මෙයාගේ මෙතීන් කියලා කෙනෙක් ගන්න බෑ. මොකද කාබන් අතර හැම වෙලේම පුතේ දිත්ත බන්ධන එකක් හරි තියෙන්න නම් කාබන්ලා දෙන්නෙක්වත් ඕන. ඒක නිසා පුතේ මේකෙදි මෙතීන් කියලා කෙනෙක් නැහැ. හරිද? එතකොට අපිට එතීන් ඉඳලා තමයි පටන් ගන්න. කාබන් 2යි H4යි. ඒකේ උදාහරණය යන්දා. කාබන් 3යි H6යි. කාබන් 4යි H8යි. ඔන්න ඔය විදිහට පුතේ මූලික ටික ඇඳා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට කැමති නම් ඔක්කොම ටික 10ට වෙනකන් අඳින්න පුළුවන්. එතීන් ප්‍රොපීන් බියුටීන් පෙන්ටීන් හෙක්සීන් හෙප්ටීන් ඔක්ටීන් නොනීන් දෙකීන් වෙනකම් රයිට් එතකොට ඒ ලෙවල් ඔයාලා ටෙක්නොලොජි හරි මැත්ස් හරි බයොලොජි හරි කරන්න ඉන්නවනම් මේ ටික තවදුරටත් ඔයාලා මතක තියාගන්න මේ නෝට්ස් අයින් කරගන්න එපා එතකොට ඔයාලා පොඩ්ඩක් මම පොඩි වෙලාවක් මේ වගේ ෆ්‍රී තියන්නම් බෝඩ් එක ඔයාලට පුළුවන් මෙහෙම ඇඳ ගන්න රයිට් හරි පුතේ එතකොට අපි මේ වීඩියෝ එකෙන් මම හිතනවා විනාඩි දැන් 12ක් විතර වගේ ගිහි 12ක් 13ක් ගිහිල්ලා ඇති කියලා මම විශ්වාස කරනවා විනාඩි 20 රේන්ජ් එක තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ පුතේ බහු අවයවික පොලිමර්ස් පාර්ට් එක කතා කරන්න මේ වීඩියෝ එකේ එන මේ පාඩමේ අපි එතකොට පොලිමර්ස් පාර්ට් එක කියන්නේ බහු අවයවික ගැන කතා කරන එක පුතේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට ඕනම ගැටලුවක් තිබුණොත් වොයිස් මෙසේජ් එකක් දාන්න ක්ලාසස් වල හිටියොත් කතා කරන්න විදිහක් නැහැ වොයිස් මෙසේජ් එකක් දාන්න WhatsApp එකට අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි එකක් හම්බ වෙයි. ඉතින් මේ අපි මේ channel එක පටන් ගත්තෙත් ඔයගොල්ලොන්ට ලංකාව පුරාම ඉන්න හරියට විද්‍යාපන්ති යන්න බැරි. විද්‍යාපන්ති ගියල්ලා හෝ ඉස්කෝලේ ගිහිල්ලා මේක තේරුන්නේ නැති අයට O level වල විශේෂයෙන්ම chemistry සහ physics part එක බයෝ ගොඩක් වෙලාවට දරුවෝ කියන එකක් තමයි මේ බයෝ ටික තනියෙන් වුණත් බලා ගන්න පුළුවන්. පොඩි ගයිඩ්ලයින් එකක් ගයිඩන්ස් එකක් හම්බුණා නම් ටීචර්ස්ලගෙන් කියලා. ඉතින් කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ටීචර් සපෝට් එකක් ඕන වෙන නිසා ඒ සපෝට් එක දෙන්න තමයි අපි මේ channel එක පටන් ගත්තේ. එහෙනම් පුතේ අපි O level science with රමේෂ් ගමගේ YouTube channel එකේ ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා. අයිබෝන් මම රමේෂ් ගමගේ